නීති ඉන්ටර්ප්‍රිටේෂන් බලන හරි විහිළුයි. පොඩි ජෝක් එකක් වගේ. එකක් තහනම් කළා තමයි බුද්ධ සංසර්ගය. හරි anal sex. පිරිමි දෙදෙනෙක් අතර විතරක් නෙමෙයි. පිරිමි කාන්තාවත් ඒකට බුද්ධ සංසර්ගය කරනවානේ. ඉතින් එකක් තහනම් කරලා තියෙන්නේ. අනිත් එක තමයි මුඛ සංසර්ගය. oral sex නැත්නම් blow job කියන එක. ඒකත් තහනම් කරලා තියෙන්නේ. නමුත් මේකෙන් ගොඩාක් ප්‍රශ්න ආවා. සමහර පුද්ගලයන් නෙමෙයි ප්‍රශ්න ආවේ විශ්ම ලිංගිකයට. ex girlfriends ලා නැත්නම් ex wives ලා ඒ කට්ටියගේ boyfriends husbands විරුද්ධ පොලිස් පැමිණිලි දාන්න පටන් ගත්තා. මගේ boyfriend මගේ husband එයාට මේ මුඛ සංසර්ගය මට දෙන්න කිව්වා. මම එයාට blow job එකක් දුන්නා. එතකොට නීතියෙන් පොලිසිය මේ පිරිමින්ව කියන්නේ විශ්වලිංගික හෙටරොසෙක්ෂුවල් පිරිමින්ව හිරේ දාන පටන් ගත්තා. උසාවියේ තුන හරි මේක පොඩි ප්‍රශ්නයක් කියලා. ඇත්තම ඔරිජිනල් ටාගට් එක සමරිසි පුද්ගලයා. ඒක තමයි ලේසි ටාගට් එක. නමුත් දැන් විශ්වලිංග පුද්ගලයෝ දැන් ටාගට් වෙනවා මේකට. ඒක උසාවියේ කිව්ව හරි. මුඛ සංසර්ගය ඕකේ. නමුත් එතනින් නවත්තන්න බෑ. මුඛ සංසර්ගයෙන් යෝනි සංසර්ගයට යන්න ඕනේ. ඒ කියන්නේ බ්ලෝ ජොබ් එකක් හැමල ඉජැකුලේට් වුණොත් ඒක ක්‍රයිම් එක. බ්ලෝ ජොබ් එකකට පස්සේ වජයිනල් ඉන්ටර්කෝස් කිව්වොත් ඒක ඕකේ. තවත් තීන්දුවක් ආවා any form of sex කියන්නේ මේ අර ප්‍රජනක අරුමුණක් නොමැති ලිංගික හැසිරීමක් ඒකත් තහනම් කරලා. එනේ ළමයෙක් බිහි කරන්න ඕනේ. දරුවෙක් බලන්න. ඊට පස්සේ අලුත් වෙච්ච නීතිය ගත්තොත් අපිට දැන් මේ වෙද්දි කරන්නේ මේ තමයි තාමත් තියෙන නීතිය ලංකාවේ. හොඳයි.